විභාගයට කලින් මොකද වෙන්නේ? මොලේ වඩා ගන්න වෙනවා. නැත්නම් විභාගයට ගියාම නේද පේපර් එක අපිව වඩා ගන්නවා. फ्रेंड्स මේ ප්ලේස් එක මාරම ලස්සනයි. නෝනා පොඩ්ඩක් කොහොම ඉන්න තප්පරෙන් එන්නම් මේ ගෑනු කෙනෙක් කිව්වා හෙලෝ බොරුලුකට කතා කරනවා කැරිය දාන බාරගත්ත නේද? ඔයාද දානේ කාරාගෙන පුක්ක දෙන වැඩ කරන්න එපා. කැරියෝ මම දාන බාරගත්තේ නෑ. අවුත් දීලා තියෙන්නේ. ඒකනේ උත්ත වාත්තාන්නේ පෙරෙල්ල. මම ওই නම්බරේ ගන්නම් දැන් හෙට ඔබට. හෙට උඹට අරගෙන මට පුක්ක දියන්. කියන්නම්. සුලබ්බි මං යනවා දුර අහසේ ඇවිදින්නට අප්පච්චි කොහොමද මං අල්ලන්නේ I love kids. හදන්නකෝ No එපා. ඉතින් වාට කවුරුරි ඕනේ ඉතින්. ආන්දියා ඒකත් යනවා කියන්නේ නහුවා යාළුවෝ පොන්නේ බලයන් යන්න කොන්නේ තෝ කියන්නේ තමයි එකක් ගියේ බහුත් මේක හිතවල් මේ බලයන් පකෝ පළු වෙලා කියනවා අල්ලගෙන ඉන්නවා පොන්නේ උත්ත වගේ අතේ වැරලා දීද්දි මම හැවෙන්නේ කියන්නේ හැමලියන් බලයන් ඉන්නවා අනේ ඔක්කොම ගිහලා හොයාගෙන කැරි පොන්නේ උඹගේ ණය බෙරලා ඉවරයි මොන උත්තද කියන්නේ දානවා දේවරයි फ्रेंड्स මේ ප්ලේස් එක මාරම ලස්සනයි. බලන්න. පේනව නේද? හරි හමන් අධ්‍යාපනයක් නැති එකේ වැරද්ද. චමිදු කවිදු ඇන්දු මිදු මගේ පස්සෙන් එන නමුදු හිතේ ඉඩක් නෑ කිසිදු හිත යන්නෙම පස්සෙන් රවිදු ඒත් රවිදුට කෙල්ලන් හැම තැනලු පිට කොකද තමයි රේනවා කියන්නේ සෝරි රේනවා නෙමෙයි කක්කි දාන භයානක වෙස් පෙරලා ගන්නා මේ අමනුෂ්‍යයා පියවි ඇසකින් දැක බලා ගැනීමට නම් අඳුනක් සාදාගත යුතුය. ඇසේ උඩු කොටසේ තවරා ගැනීමෙන් ගවපට්ටි ආශ්‍රිතව සැරිසරන මේ ගොපළු අමනුෂ්‍යයා දැක බලාගත හැකිය. ඊට වැඩිය හොඳයි. අපිටත් නගිනවා මගේ අප්පයි. මෙයාට වෙන්නේ නැගලා. පොඩ දන්නේ නැද්ද දාම් වෙනවලු ලොකු නිසා මම 35ට දෙන්නේ. ඔයත් මම වගේ ලොකුවට දැම්මනම් ඔයාටත් 35ට දෙන්න පුළුවන්නේ. සත් 50කට ඇයි පුක ඉරා ගන්නේ? Hey Google කොහමද බයික් එක යතුරු නැතුව උස්සන්නේ? මෙතනින් කටයි පුකයි වාගෙන දුවපන්. Hey Google නෙමෙයි මචං බයික් එකේ මොන රාහුල්. අයියෝ අයියෝ මම අද පෙන්නන්න යන්නේ මගේ වශූම් එක. මේක තමයි මගේ ආසන මිර එක. මේකේ අපිට මෙන්න ලයිට් වෙනස් කරගන්න පුළුවන්. මේ ලයිට් එක තමයි මම ගස්සේ. ඒකයි මෙතන ලොකු මිර එකේ තියෙනවා මෙන්න ලයිට් එක. හැබැයි ඒක තාම සෙට් කරලා නැහැ. ඊට පස්සේ පින්වන්තයි. කොහේ තිබුණා
කාබම් මගේ තන් දෙක. පොඩි ප්‍රශ්නයක් අහන්නද වැසිගේ පුතාලා? ලංකාවේ ගඳම පඩේ අරින එකා කවුද? කවුද? මං ඒ වැසිගේ පුතාව අල්ලගෙන අවිල්ලා කගේ බෙල්ල පාගල මරන්නේ. ඵලයන් යන්නේ. ආර්ය බුක්කේ වරු උදාහරණ දැන් සතුටුයි. මූ අල්ලන් ඵලයන් උඹලට කියනකෝ. සමහර කොල්ල කියන්නේ නම් දිව්‍ය ලෝකේ යවන්න වගේ. ඒත් විනාඩි 5ක්වත් දරා ගන්න බෑ. වැඩේ පටන් ගද්දිම ගිහින් ඉවරයි. ගොඩක් අය මේ දවස්වල මගෙන් අවධානය ඉල්ලනවා. මං එහෙම අවධානය කාටවත් දෙන්නේ නැහැ. ඒකින්ද කවුරුත් ගණන් ගන්න එපා. හරි? අවධානය නම් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ මගේ මොන මගුල් දාගෙන නැටුවත් මං අවධානය දෙන්නේ නැහැ. මේ දවස්වල මට ටීචර්ස්ලා ගොඩයි. තේරුණාද? මං අවධානය දෙන්නේ නැහැ කාටවත්. මම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන අවධානය දෙන එක. අයි කිව්වොත් මම මටම අවධානය දී ගන්නවා. මේ අවධානය දෙන්න බෑ ඕගොල්ලොන්ට. කොහොමද බඩුවේ කතා? මම බඩුව. රාජමැදුරේ ආලෝකය දිනෙන් දිනට වැඩි වෙනවා. තේජවන්ත රජ කුමරුන් මැදුරේ ඇති දැඩි වෙනවා. Women. අටවා උගුලක් තබමින් වැද්ද කැලේ සැඟවෙනවා. එතනදි වැඩි වෙලා නොගොස් වැද්දා පරලොව යනවා. ආඩම්බර වෙන්නේ නැතුව දෙන්නකො සුවීමානි. හරි දෙන්නම්. හරි නියමයි. හැබැයි වෙන කාටවත් කියන්න බෑ. කාටවත් කියන්නේ? පන්ති කාටවත් කියන්න බෑ. අද අම්මා නිවන් දකින්නේ මලීසකා වින්දි කියන නම ලියවෙනවා. දුවගේ අසනීපය ඉක්මන් සුව වෙනවා. මලීස ඔබටත් මෙලෙසින් සෙත් පමුණනවා. සතුටින් නින්නට සෑම දෙවි පිහිට ලැබෙනවා. සතුටින් ඉන්නට සෑම දෙවි පිහිට මට චොකා මල්ලි කියන්නේ මම පොඩි කාලේ චොකලට් කාපු නිසා. පොඩි කාලේ ටොපි කාපු.
අම්මා හෝ හා හූ අමාරු කරා